හලෝ මගේ රත්තරන් යාළුවනේ අපි පොසොන් පෝය දවසේ දෙවනි දවසේ අපි මේ කොහෙද ගියේ අම්බුලුගල දන්ත පාය රාජ මහවිහාරයට. පට්ට ලස්සනයි. පළවෙනි පාර තමයි ගියේනේ. ඔව් ගමේ සංගවිච්ච ලස්සන පූජනීය ස්ථානයක්. පරණන්නේ කාලේ හදපු අර ඉබ්බනේද ලස්සන ඉස්සරහදී හම්බෙන්නේ ටික. ඔව්. බෑරි වලින් ගහපු මොකද දන්නේ තාත්තගේ ගයක් වගේ. ලස්සනයි. අපේ ගෙවල් ගාව ඉඳන් අත්ත වශයෙන්ම යාළුවනේ මේක තියෙන්නේ කිලෝමීටර් 7ක් කියලා තමයි සඳහන් වෙන්නේ. අපේ ජීවිත කාලෙටම හැබැයි ගියාම මෙච්චර ළඟ තිබිලා නෙල්ලිගලට වගේ සමාන වගේ තියෙනවා. ඒවට නොඅඩුවක් නොවන විදිහට. එහෙනම් ඉස්සරහට වීඩියෝ එකේ බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් අපි මේ පරිසරයත් එක්ක මේ පූජනීය පුදබිමේ ලස්සනත් බල ඉන්න අතරතුරේ ඊළඟට යන්න හදන්නේ යම රජු පුරවරේ කියලා කතාවක් බලන්න. ඒ කියන්නේ අපාය වගේ දෙයක්. ඒ පැත්තට අපි ගියාට පස්සේ ඒගොල්ලෝ කිව්වා ටිකට් ගන්න කියලා. ඔය තමයි ටිකට් ගන්න තැන. ටිකට් ගත්තාට පස්සේ කිව්වා යම් කිසි පිරිසක් එක්ක අහුවෙනකන් ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි ටිකටුත් අරගෙන තවත් තැන් තියෙනවා උඩහ පැත්තට වෙන්න. ඒ ටික වන්දනා කරගන්න තමයි මේ යන්න හදන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ ලස්සන වීඩියෝ එකත් එක්ක. රෑ වුණාට කමක් නැහැ ගෙදර යන්න. හදිසි නෑනේ. රෑ වුණාට කමක් නැහැ පාර. පියම අයියා. ආර්ගතුල්ද? දනේ මොකද? අවසන් දිනේ ඒ යුද්ධ කිරීම සඳහායි අප සූදානම් වන්නේ. ඒ පැත්තල් සමාජනාවන් ලැබ මෙම ස්ථානයට පැමිණ සිටින සියලුම ආරාධිත මේ කාර්මික. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එක අපි හොඳයි කියලා හිතනවා. තෝරණක් එහෙම බලන්න කියලා තමයි හරියට ආවේ. ලොකුවටම පොසොන් කාලා අපි කොහොම හරි ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට තෝරණ තාම විවෘත කරලා නැහැ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ යමපුර සහ අපාය බලන්න. එහෙනම් අපි අපාය බලමු. හරි අවුලක් නැහැ. ඔබට දැන් ඔබේ පවුල්වලට වන්දි ගෙවන්න වෙනවා. අම්මෝ මට හිතෙනවා. ඉතින් යමපුර අපායත් ඔන්නෝම බලලා දැන් ඉතින් වීඩියෝ එකේ අවසාන හරියට තමයි ඉන්නේ. තවත් රැ වෙන්න කලින් අපි ගෙදර යන්න පිටත් වෙන්න තමයි හදන්නේ. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එකකින් උනේ ওই ටික තමයි. වීඩියෝ එක හොඳයි නම් subscribe පාරක් දාන්න යන්න ආදරේ හැමෝටම.